අද අපි විස්තර සොයා බලන්න යන්නේ ශ්‍රී ලංකාවේ පිහිටා ඇති සුභාධර්මයෙන් ගුප්ත ලෙස හැඩගැන්වූ ඓතිහාසික රජමහා විහාරයක් පිළිබඳවයි. ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත තුළ පිහිටි ගම්පහ දිස්ත්‍රික්කයේ තිහාරය නැමැති ප්‍රදේශයේ ඉතාමත් මනස්කාන්ත පරිසරයක පිහිටි ඓතිහාසික විහාරයක් ලෙස වාරණ පුරා රජමහා විහාරය හඳුන්වා දෙන්න පුළුවන්. මෙම විහාරස්ථානය වර්තමානයේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පුරාවිද්‍යා ආරක්ෂිත ස්ථානයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සනාථ කොට ඇත. ලෙන් විහාර ශෛලියට අයත් වන මෙම පුරාණ වාරණ රජමහා විහාරය ක්‍රිස්තුපූර්ව 307 සිට ක්‍රිස්තුපූර්ව 267 දක්වා රාජ්‍ය කරන ලද දේවානම් පියතිස්ස රාජ්‍ය සමය තුළ ඉදිකරන ලද බවට විශ්වාස කෙරේ. විහාර වංශ කතාවලට අනුව පසුකාලීනව වළගම්බා රජු විසින්ද නිස්සංක මල්ල රජු විසින්ද කීර්තිසී රාජසිංහ රජු විසින්ද 6 වන පරාක්‍රමබාහු රජු විසින්ද මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇත. මෙම විහාරය ප්‍රධාන වශයෙන් පහළ මළුව, මැද මළුව සහ ඉහළ මළුව ලෙස මට්ටම් 3කින් සමන්විත වේ. පළමු මට්ටමේ සංඝාවාසය හා ධර්මශාලාව පිහිටා ඇති අතර මැද මට්ටමේ පැරණි ස්තූපය සහිත ලෙන් විහාරය දැකිය හැක. ස්තූපය වසර 800ක් පමණ පැරණි බව කියනු ලැබේ. ගුහා විහාරය තුළ බුද්ධ ප්‍රතිමා හා බිතු සිතුවම් රාශියක් දක්නට ලැබේ. ඉහළ මට්ටමේද තවත් ස්තූපයක් හා ලෙන් විහාරයක් දැකිය හැකිය. එමෙන්ම මෙම විහාර පරිශ්‍රය තුළින් බ්‍රාහ්මණ සෙල් ලිපියක්ද හමු වී ඇත. මෙලෙස ඉතා ඉහළ ඓතිහාසික වැදගත්කමකින් යුක්ත මෙම වාරණ පුරාණ රජමහා විහාරය ස්වභාව සෞන්දර්යය මැද ඉතා ගාම්භීරව ඉදිවී ඇත. බොහෝ ජනයාගේ ශ්‍රද්ධාවට පාත්‍ර වන මෙම විහාරය අතිශයින්ම ගුප්ත නමුත් ඓතිහාසික හා සුන්දර පරිසරයකට හිමිකම් කියන ලංකාවේ ඇති පුරාණ රජමහා විහාරයක් ලෙස අවසාන වශයෙන් ප්‍රකාශ කළ යුතුය.